ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. තාමත් රුක්මන් සඳරුවන් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. අද දවසේත් මම ඔන්න ඔයගලන්ට වැදගත් කරුණු කීපයක් අරන් ඉවලා තිනවා. මම අද කතා කරන්නේ අපේ රටේ ගොඩාක් තරුණ කරන රැකියාවක් ගැන. මේ මොකද මේ ගැන කතා කරන මේ රැකියාවේ ඇත්තටම හරිම ආසයි මම තරුණයෝ ඔක කරනවා. මොකද මේකේ හම්බ කරන ලිමිට් එකක් නැහැ. තමන්ගේ මහන්සි ඇටියට තම දක්ෂතාවය ඇටියට හම්බ ගන්න පුළුවන්. එතකොට මොකක්ද මේ හම්බ ගන්න පුළුවන් රැකියාව? සේල්ස්. සේල්ස් ඇයි ඔයගොල්ලන්ට අමාරු? ඇත්තටම සේල්ස් ඔයගොල්ලන්ට අමාරු ඇයි? හරි. අපි බලමු මේකට ඉක්මනට බලමු මොකක්ද ඇයි මේ ඔයගොල්ලන්ට සේල්ස් අමාරුලා තියෙන්නේ කියලා. රයිට්. මං හිතන්නේ සේල්ස් කරන කට්ටිය මට හම්බෙලා තියෙනවා සෑහෙන මගේ වයසත් එක්ක මට හම්බෙලා තියෙන කට්ටිය. මං දකින දෙයක් තමයි දැන් ඉන්න සේල්ස් කරන තරුණ පිරිස සේල්ස් වල බේසික් හරියට කරන්නේ නැති ඉඳ තමයි සේල්ස් ඒවට අමාරු වෙලා තියෙන්නේ. මොනවද මේ බේසික් සේල්ස් වල? පළවෙනි දේ තමයි තමන්ගේ ඇඳුම. ඕනම කස්ටමර් කෙනෙක් පළමුවෙන්ම තාම දකින්නේ තමන් අයිඩෙන්ටිෆයි වෙන්නේ තමන්ගේ ෂෝරූම් එකට එනකොට තමන් දකින්නේ තමන්ගේ ඒ ඇඳුමත් එක්ක. එතකොට ඇඳුමෙන් තමයි තමන්ගේ ප්‍රොෆෙෂනල් ගතිය එයා මනින්නේ. එතකොට එයා ගන්න බඩුව ගැන ඔයා ප්‍රොෆෙෂනල් කියලා එයා ඉතින් තමයි ජජ් කරන්නේ. ඊළඟට ඔයගලන්ට නොමිලේ දෙන්න පුළුවන් හිනාව. ඉතින් මේ හිනාව ඇත්තටම කියනවා ගොඩක් කට්ටිය සේල්ස් වරද්ද ගන්න පළවෙනි තැන තමයි හිනාව කියන දේ. හිනාව ගොඩාක් කට්ටිය හිනා වෙන්න ඕනින්ද හිනා වෙනවා. ඒ හිනාවේ ඇත්තටම ව්‍යාජ බවක් තියෙනවා නම් ඇත්තටම මේ සේල් එක එතනින්ම ඉවරයි. මොකද මිනිස්සු දන්නවා ඕගොල්ලන් බොරුවටද hina වෙන්නේ කියලා. මොකද මුදල් එක්ක කරන ගනුදෙනුවක් විශ්වාසය තමයි වැදගත්ම දේ. අපි මිනිස්සුන්ට බොරුවක් කරනවා නම් ඒගොල්ලන්ට ඒක තේරුනොත් මුදල් එක්ක කරන ගනුදෙනුවෙන් අපි විශ්වාස කළා කොයි වෙලේවත් බඩුවක් ගන්නී කියලා හිතන්න එපා. ඒක හිතලා බලන්න ඕගොල්ලන් කරනවද කියලා. ඕගොල්ලන්ට තේරෙන්නේ නැත. දැන් මිනිස්සු හරි බුද්ධිමත්. මේ බුද්ධිමත් කියන්නේ ඉගෙන ගන්න ඕනේ නැහැ. ඩිග්‍රී තියෙන්න ඕනේ නැහැ. සමාජ දැනුමක් තියෙන ඕන මිනිස්සෙක්ට බොරුව කියන දේ hina වෙන කේ තේරෙනවා. ඒ එතනින්ම ඕගොල්ලන්ගේ ඔන්න 130ක් 40ක්ම තමන්ගේ සේල් එක එතනින්ම අයින් වෙනවා. ඒකින්ද ඇත්තටම තමන් දැනෙන hina වෙන්න පුරුදු වෙන්න. එතකොට මේක කිසිම ප්‍රශ්නයක් නැහැ. අනිත් එක තමයි බඩුවේ තියෙන තමන් විකුණන ප්‍රොඩක්ට් එක ගැන තියෙන දැනුම. අනිවාර්ය හොඳ දැනුමක් තියෙද්දි තමන් විකුණන බඩුව ගැන ඉතින් ඒ විකුණන බඩුව ගැන දැනුමක් තියෙනවා වගේම ඒ තමයි විකුණන බඩුවට අදාළ තව කම්පැනි තියෙනවා තව ඒ වගේ ප්‍රොඩක්ට් තියෙනවා නම් ඒව ගැනත් හොඳ අවධානයක් තිබ්බොත් ඕගලන්ට තමන්ගේ බඩු විකුණ ගන්න ඒ බඩුත් එක්ක කම්පෙයාර් කරලා හොඳ ඇඩ්වාන්ටේජ් එකක් අනිවාර්යෙන් අදා ගන්න පුළුවන්. ඉතින් ඒකට පොඩ්ඩක් මාන්ස් වෙන්න ඕන උනන්දුව තියෙන්න ඕනේ අනිවාර්යෙන් ඒක කරන්න. ඉතින් අනිත් එක තමයි ඊළඟ එක මම කියන්නේ කතාව. කතාව කියනකොට අපි ප්‍රොඩක්ට් එක දැනගත්ත එක සම්පූර්ණ එක්ස්ප්ලেইন කරන්න ඕනේ නැහැ ප්‍රොඩක්ට් එක ගැන. ඒ කස්ටමර්ව ඉක්මනට අයිඩෙන්ටිෆයි කරලා අපි යාට කියන්න ඕන දේ විතරක් කියන්න අපි දැනගන්න ඕනේ. තේරුණාද? ඉතින් මම හිතනවා අර මම ඔයාලට මුලින්ම කිව්වා වගේ දෙවෙනි පාර කස්ටමර් කෙනෙක් ගෙන්න ගන්න මේ අපි කතාව හරියට බලපානවා. ඉතින් තැනට ඕන විදියට කතා කරන්න අපි ඒක දැනගන්න ඕනේ. මම උදාහරණයක් වශයෙන් කියන්නම් ලස්සන කතාවක්. මං හඳුන්න යාළුවෙක් ඉන්නවා යාළුවෙක් එයා දවසක් අපි වලගේ යනකොට ඒ මගේ යාළුවත් එක්ක කට්ටිය වට කරගෙන කතාවක් කරන මේ පිරිමි ළමයා එයා කියනවා මෙන්න මේම කතාව බලන්න තව දවස් 10යි තිබ්බේ මේ මිනිස්සයාට මම කිව්වෙවිල්ලා ඉන්ෂුරන්ස් එක කතා කරලා මැචුරිටි එක කෝටියයි 10 මිලියන් මැචුරිටියක් තියෙන මේ පොලිසිය මම කතා කරලා ඉන්ෂුරන්ස් පොලිසි එක රුපියල් 10යි මාසෙට මේ මාසේ 20 වෙනිදා මට එන්න කිව්වේ මේ පොලිසි එකට දාන්න සල්ලි දෙන්න බලන්න අද දෙවෙනිදා තව චුට්ටක් ඒක ඉක්මන් කළා දාලා තිබ්බනම් ඒ මුළු පවුලම ගොඩනේ මෙන්න මෙයාගේ මාකටිං එක මෙයා කරන ලස්සන මෙයා කරනවා මේ මල ගෙදර මොකද කරන්නේ මෙයා මාකටිං කරන්නේ මේක වැරදිද නෑ ඒ හරියට Tamanට ඇඟට නොදෙනී මේ මිනිස්සුන්ට කිසිම මේකක් වෙන්නේ නැති වෙන්නේ මල ගෙදරට තානේ දෙන්නේ මේ මනුස්සයා මෙතන කරන ඒ ලස්සන මාකටිං කරනවා ඒක තමන්ගේ දක්ෂතාවය තමන්ගේ සිතීමේ හැකියාව හැමතිස්සෙම වෙනස් විදිහට හිතන්න පුරුදු වෙන්න හරි එතකොට හැබැයි ඒ ළමයා ගැන මම අහලා බලන මගේ යාළුවෙක් කවුද මේ කියලා එයා තමයි ඇත්තට හීස් ටොප් ඉන්ෂුරන්ස් ෆීල්ඩ් එකේ ටොප් ලෙවල් එකේ ඉන්න ඉන්ෂුරන්ස් සේල්ස්මන් කෙනෙක්. ඉතින් බලන්න එන්න මේ වගේ හැමතිස්සෙම හිතන්න පුරුදු වෙන්න තමන්ගේ කතා බහේදී හරි සරලව ඉක්මනට සරලව යාට කියලා දෙන්න පුරුදු වෙන්න. අනිත් එක තමයි මෙන්න මේ රූල් එක අනිවාර්යයි. කස්ටමර් කෙනෙක් විකුණුනාන් පස්සේ බඩුවක් එයාට හොඳ
ආෆ්ටර් සර්විස් එකක් දිය යුතුමයි. ඕගොල්ලන් ගාව නැත්තේ ඒක නැති හින්දා ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ පානවා. ඉතින් අනිවාර්යෙන් ඕගොල්ලන් කස්ටමර්ස්ලා ඇත්තටම හොයා ගන්නවා. අවුරුද්දට කස්ටමර් 100ක් කියමුකෝ. අනේ ඉතින් මේ අවුරුද්දේ දෙසැම්බර් 31 කස්ටමර් 100 නම් ඊළඟ අවුරුද්ද ජනවාරි 1 වෙනිදා ඕගොල්ලන්ට එන කස්ටමර් 101 කරගන්න. ඕගොල්ලන් හිතනවා කස්ටමර්ස් 100යි හරි ඕකේ 101යි කියලා නෑ. ඕගොල්ලන් අර ජනවාරි ඉඳන් දෙසැම්බර් ගාව එනකොට කස්ටමර්ස්ලා හිටපු කස්ටමර්ස්ලා දෙසැම්බර් මාසෙට මාසයක් එකමාරක් කලින් ඔයාට එකතුණු කස්ටමර්ස් විතර වත් එක්ක මේ සම්බන්ධතාවය තියෙන අයිත් ඔක්කොම වගේ හැයිලා. එතකොට ඔයා හිතන 101යි කියලා නෑ. ඒක එතකොට කස්ටමර්ස් ගොඩාක් වැඩි. එහෙම කරන්න එපා. ඔයා අනිවාර්යෙන්ම සේල්ස්මන් කෙනෙක් නම් මෙන්න මේ රූල් එක අනිවාර්යෙන්ම ඔයා ඉන්න ඕනේ. ඔයාට හමු වෙන හැම මිනිස්සයම ඔයාගේ ඊළඟ කස්ටමර් කරගත යුතුමයි. නිකන් හිතලා බලන්න. ඔයා ඉන්න ෂෝරූම් එකට හැමතිස්සෙම ඉගෙන මිනිස්සෙක් එනවා. එයා එනවා මුදල්ල මොනාරි දවසක් කෑමයක් වාදෙනවා. එක්ක ඔයාට රුපියල් කීයක් හරි ආදායයක් කරනවා. එයාත් එක්ක hina වෙලා හොඳට කතා කරනවා. වතුර එකක් දෙනවා. රිලේෂන්ෂිප් එකක් ගොඩනගෙනවා. ඔයාට හිතට ඔයාගේ හිතට හිතෙන්න පුළුවන්. මෙයා වැඩක් නෑ මට කියන එක. ඒක හිතෙන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න මේ මිනිස්සයා අද හිඟන්නේ වුණාට හෙට එළමන්තර රොතරැයියක් ඇදුනොත් මේ මිනිස්සයාට අනිවාර්යෙන් මේ මිනිස්සයා සල්ලි තියෙන මිනිස්සයා. එතකොට මේ මිනිස්සට අවශ්‍යතාව තියෙනවා. එතකොට හොඳ රිලේෂන්ෂිප් එකක් හැදලා තිබ්බොත් එතකොට අනිවාර්යෙන් ඔයා ගාවට ඒ මිනිස්සයා එනවාමයි ඒ බඩු ටික ගන්න. අපි කොහොමද කියන්නේ හෙට මේ මිනිස්සු ලොතරයක් හැදලා දෙන්නේ නැති වෙන්නේ කියලා. ඒකින්ද හොඳට මතක තියාගන්න හැම කස්ටමර් කෙනෙක්ම හම්බෙන හැම මිනිස්සෙක්ම තමයි කස්ටමර් කෙනෙක් කරගන්න. අනිවාර්යෙන් කස්ටමර් බුක් එකක් මේන්ටේන් කරන්න ඕනේ. කස්ටමර් බුක් එකේ කස්ටමර් ගත්තත් නැතත් බඩුව එයාට අවශ්‍ය දේ මොකක්ද? එයාට අපි ගාව තිබ්බේ නැත්තේ මොකක්ද? අනිවාර්යෙන් ඒ දේවල් ටික සටහන් කරලා රිමයින්ඩර් දාන්න ඕනේ කස්ටමර්ට. බඩුව විකුණුවාන් පස්සේ මාසයකට පස්සේ කෝල් එකක් දෙන්න ඕනේ. ඊට පස්සේ මාස දෙකකට පස්සේ ෆීඩ්බැක් එකක් දාන්න ඕනේ. අවුරුද්දකට සාමාන්‍යයෙන් 4 පාරක්වත් කස්ටමර් කතා කරන්න ඕනේ. ඒ කතා කරන කස්ටමර් අනිවාර්යෙන් ඔයාට එක කස්ටමර් ඔයාට කස්ටමර්ස්ලා 4 දෙනෙක් හෝ 5 දෙනෙක් 5 දෙනාට වැඩියෙන් ඔයාට තව එවනවාමයි. ඉතින් මේක මම හිතනවා ඇත්තටම කියනවා නම් සේල්ස් අමාරු නෑ පුතේ. සේල්ස් අමාරු නෑ. සේල්ස් වල මම හිතනදී සේල්ස් වල තිබිය යුත්තේම අවංකකමයි. අවංකකම තියෙනවා නම් ඒ සේල්ස් කරන මනුස්සයට ඇත්තනම ඒ කස්ටමර්ස්ලා උතුරන්න එනවා. අපි කස්ටමර්ව ඇඳුවොත් අනේ පුතේ 1 2 3 දුකයි. ඒක තමයි වෙන්නේ. ඉතින් ඒකින්ද ඕන මනුස්සෙක් හරියට මේක ඇත්තටම මේ ගනුදෙනුව සයිකොලොජි ගණිතුවක් තියෙන්නේ. නැතුව මේක මුදල් මත නෙමේ. මම කියන්නේ සේල්ස් කියන්නේ සල්ලි නම් කස්ටමර් කියන්නේ සල්ලි තමයි. මම හිතන විදිහට මෙන්න මේ විදිහට හරියටම ඔයා ගනුදෙනු කළොත් එයාට කස්ටමර් බේස් එක නැතිනම් එහෙනම් හොඳ සේල්ස්මන් කෙනෙක් වෙන්න මේ ටික කරලා බලන්න. හම්බ වෙනවා දවසක.